Hello everyone. Welcome to my channel, the Tarot version. ඉතින් ඔයාලට කොහමද? මම හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. මම අද ඔයාලට අරගෙන ආවේ ඔයාගේ හිතේ ඉන්න crush එක ඇත්තටම එයා ඔයාගේ soulmate කියන collective reading එක අරගෙන ඉතින් වෙනදා වගේම මං sign 10ක් කියනවා. බලන්න මේ sign 10න් ඔයාට කීයක් accurate වෙනවද කියලා. එක sign එකක් හරි accurate වුණොත් ඔයාට reading එක ඉදිරියට බලන්න පුළුවන්. reading එකට යන්න කලින් මතක් කරනවා මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා. පළවෙනි sign එක තමයි ඔයා මේ reading එක දකින්න කලින් දවසේ රෑ හඳ දැක්ක කෙනෙක් නම් ඔයාට මේ reading එක ගොඩක් accurate වෙනවා. දෙවෙනි sign එක තමයි ඔයා මේ reading එක දකින්න කලින් අද දවස ඇතුළතදී ඔයාගේ මොනවාම හරි දෙයක් නැති වුණා නම් ඔයාට මේ reading එක බලන්න පුළුවන්. තුන්වෙනි sign එක තමයි ඔයා මේ reading එක දැක්කේ අහම්බෙන් නම් ඔයාට මේ reading එක අනිවාර්යයෙන්ම බලන්න පුළුවන්. හතරවෙනි sign එක තමයි ඔයා crush එක ගැන reading එකක් එනකම් බලන් හිටපු කෙනෙක් නම් මේ reading එක ඔයාටමයි. පස්වෙනි sign එක තමයි මේ දවස්වල ඔයාට කිසිම හේතුවක් නැතුව angel number 222 222 නිතරම පේනවද? එකපාරක් දෙපාරක් නෙමෙයි ඔයාට angel number 222 නිතරම පේන කෙනෙක් නම් ඔයාට මේ reading එකේ අනිවාර්යයෙන්ම විශේෂයෙන් දෙයක් තියෙනවා. හයවෙනි sign එක තමයි ඔයා නිතරම ඔයාගේ crush එකගේ නම ඔයා යන හැම තැනකදීම ඔය දකින්නවද? එහෙනම් ඔයාට මේ reading එකේ මොනවාම හරි දෙයක් තියෙනවා. හත්වෙනි sign එක තමයි ඔයා මේ reading එක බලන දවසේ පාන්දර 4ට විතර ඔයා කිසිම හේතුවක් නැතුව ඇහැරුණාද? එහෙනම් මේ reading එක ඔයාටමයි. 8වෙනි sign එක තමයි ඔයා අද දවසේ උදේ කොයි හරි ගිහිල්ලා ගෙදර ආපු කෙනෙක් නම් ඔයාට මේ reading එක accurate වෙනවා. 9වෙනි sign එක තමයි ඔයා දැන් ඉන්න තැනට දම් පාට මොනවාම හරි දෙයක් පේන්න තියෙනවද? එහෙනම් මේ reading එක ඔයාටමයි. 10වෙනි sign එක තමයි ඔයා දැන් මේ reading එක බලන මොහොතේ ඔයාට බල්ල බුර සද්ද ඇහෙනවා නම් ඔයාට මේ reading එක බලන්න පුළුවන්. මම දැන් sign 10ම කියලා ඉවරයි. බලන්න ඔයාට sign කීයක් accurate වුණාද කියලා. එක sign එකක් හරි accurate වුණා නම් ඔයාට reading එක ඉදිරියට බලන්න පුළුවන්. දෙවෙනියටම බලමු ඔයාගේ crush එක ඔයාගේ හිතේ දැන් ඉන්න crush එක ඔයාගේ ඇත්තම soulmate කෙනෙක්ද කියලා. Yes or no reading එකකින් උත්තරේ yes, Ace of Cups. මේ කාඩ් එක විශේෂයෙන් ආදරයටම විශේෂ වෙච්ච කාඩ් එකක්. ඉතින් මේ කෙනා ඔයාගේ කලින් ජීවිතේ lover කෙනෙක් වෙන්න පුළුවන්. මට පේන විදිහට ඔය දෙන්න ගිය ආත්මේ ලවර්ස්ලා විදිහට එකතු වෙලා ආදරෙන් ඉඳලා තියෙනවා. නමුත් පසු කාලිනව ඔය දෙන්න වෙන් වෙලා තියෙනවා. break up වෙලා තියෙනවා. මෙතනදී ඔය දෙන්නම හරි දෙන්නකින් එක්කෙනෙක් හරි සම්බන්ධතාවය අත්හැරලා ඉදිරියට ගිහිල්ලා තියෙනවා. මොකක්ම හරි ප්‍රශ්නයක් දුරදිග ගිහිල්ලා ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වෙලා තමයි ඔයාලා දෙන්නම ඉදිරියට යන්න තීරණය කරලා තියෙන්නේ. ඔයාලා ඉදිරියට යන්න තීරණය කරාට පස්සේ ඔයාලා දෙන්නම no contact ඉඳලා තිනවා. නමුත් ඒ no contact period එකත් ඔයාලා ඉඳලා තියෙන්නේ ගොඩක් පීඩනයකින් ඔය දෙන්නම ඔයාලා break up වුණාට පස්සේ ගොඩක් ඉඳවලා තිනවා කියන තමයි මට මෙතෙන්දි පේන්නේ. ඔයාගේ කලින් ජීවිතයේදී ඔයා සහ ඔයාගේ crush එක ඔය දෙන්නම ඔය දෙන්නට ගොඩක් මතක් වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයේ මත ඔය දෙන්න දුරස්සලා හිටියත් ගොඩක් කල්පනා කරගෙන දුක් විඳලා තියෙනවා මේ සිදුවීම හේතුවෙන්. ඉතින් බලමු ඔයාගේ මේ crush එකත් එක්ක වර්තමානයේදී ඔයා සම්බන්ධතාවයක් ආරම්භ කරොත් ඔයාලා දෙන්නගේ ඉදිරිය කොහොමද කියලා. වර්තමානයේ ඔය දෙන්නට එකතු වුණොත් පුළුවන් වෙනවා දිගු කාලීන දියුණුවකට ඔය දෙන්නටම වැඩ කරන්න. මූල්‍යමය පැත්තෙන් බැලුවොත් එහෙමයි. ඒ වගේම ඔය දෙන්නට ඔය දෙන්නගේ ප්‍රශ්න හොඳින් කතා බහ කරලා තේරුම් ගන්න පුළුවන් වෙනවා වර්තමානයේදී. ඒ වගේම පවුලක් විදිහට ඉදිරියට සතුටින් ජීවත් වෙන්න පුළුවන් වටපිටාව ඉදිරියේදී හදනවා. ඔයා ඔයාගේ crush එකත් එක්ක සම්බන්ධතාවයක් වර්තමානයේදී ගොඩනගා ගත්තොත් ඔයාගේ crush එක වගේම ඔයත් ඔය දෙන්නටම කියා කරගන්නවා.
ඔය දෙන්නගෙනම හොයලා බලනවා. ඒ වගේ කෙයාරින් මට මේ කෙයාරින් සම්බන්ධව හොඳ කාඩ් එකකුත් ලැබිලා තියෙනවා. මම මුලදී කිව්වනේ ඔයාලා පෙර ආත්මයක හම්බෙලා හම්බෙච්ච ගමන්ම බ්‍රේකප් වෙලා තිනවා කියලා. ඉතින් මේ ආත්මෙදී නම් වර්තමානයේදී ඔයාලා ක්‍රෂ් එකත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගාගත්තොත් ගොඩක්ම සුබයි ඔයාලගේ ඉදිරිය. මොකද මට ආවේ සන් කාඩ් එක වර්තමානයේදී ගොඩක්ම හොඳයි ඔයාලගේ ඉදිරියට. ඔයාගේ ක්‍රෂ් එක ඔයත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගාගන්නේ ඔයාව කීරොත් අතාරින්නේ නැහැ කියන පොරොන්දුව මත. මොකද එයාට කිසිම වෙලාවක අවශ්‍ය නැහැ ඔයාව අතාරින්න. එයාට අවශ්‍ය ඔයත් එක්ක වර්තමානයේදී සතුටින් ඉදිරියට යන්න. ඒ වගේම ඔය දෙන්නගේ සම්බන්ධතාවයට බාධකයක් තියෙනවා නම් තියෙන්නේ අනවශ්‍ය සැකකිරීම. අනවශ්‍ය සැකකිරීම නිසා ඔයාගේ ක්‍රෂ් එකත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගාගත්තොත් වර්තමානයේදී ඒ සම්බන්ධතාවයේ නැවත බ්‍රේකප් එකක් වෙන්න පුළුවන්. සමහරවිට ඔයාලා පෙර ආත්මයකදී ඔයාගේ ක්‍රෂ් එකත් එක්ක ප්‍රශ්නයක් උනේ සමහරවිට අනවශ්‍ය සැකකිරීම නිසා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන ප්‍රවේශමෙන් මොකද එයාව අනවශ්‍ය විදියට සැක කරන්න ගියොත් ඔය දෙන්නටම දෙන්න අනවශ්‍ය විදියට සැක කරන්න ගියොත් පෙර භවයේ වගේ ඔය දෙන්නට සම්බන්ධතාවය එපා වෙයි. බැරිම වෙලාවක් හැම දෙයක් වුණොත් ඔය දෙන්නටම ගියාත්මේ වගේම නැවත වාරක් දුකෙන් උනත් ඉදිරියට යන්න සිද්ධ වෙනවා කියලා මම මේ වෙලාවේ කියන්න ඕනේ. ඔය තාමත් ඔයාගේ ක්‍රෂ් එකකින් කැමැත්ත අහලා නැත්නම් ඉදිරියේදී මට පෙන්නනවා ඔය අනිවාර්යෙන්ම ඔයාගේ ක්‍රෂ් එක සම්බන්ධයෙන් ධනාත්මක පියවරක් ගන්නවා කියලා. ඉතින් මේ ධනාත්මක පියවර අනිවාර්යෙන් සාර්ථක වෙනවා. ඔය දෙන්නට පුළුවන් වෙනවා අලුත් ජීවිතයක් පටන් ගන්න ධනාත්මක විදිහට. මට දෙවනියට ආපු කාඩ් එකකින් මට මුලදී කිව්ව දෙයක් තහවුරු කරමුවට කියන්න පුළුවන්. මම මුලදී කිව්වනේ ඔයයි වගේ ක්‍රෂ් එකයි එක්ක වර්තමානයේ සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තොත් අනිවාර්යයෙන්ම සුබ විදියට ධනාත්මක විදියට ඉදිරියට යන්න පුළුවන් වෙනවා. යාළුවෝ හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා කියලා. ඔය දෙන්නට එකතු වෙලා ෆයිනෑන්ෂලි පැත්තෙන් පවා ඉදිරියට ගිහිල්ලා ස්ටේබල් වෙන්න පුළුවන් කියලා මට මෙතෙන්දි පෙන්නනවා. මම තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා දෙන්න වර්තමානයේ වෙදෙන සම්බන්ධතාවයක් ආරම්භ කරොත් මම කියනවා ඔයාලට ඔයාලා වගේම තව කපල් එක්කට උදව්වක් කරන්න අනවශ්‍ය විදියට නෙවෙයි උදව්වක් කරන්න කාට හරිම කෙනෙක්ට උදව්වක් කරන්න උදව් නොකර ඉන්න එපා. මොකද එහෙම දෙයක් පෙන්නනවා මට මෙතන. මේ ක්‍රෂ් එක ඔයාට මුණ ගැහෙන්න ලොකු හේතුවක් තියෙනවා. ලොකුම හේතුවක් තියෙනවා. හේතුව මම මුලදී කිව්වනේ. හේතුව තමයි ඔය දෙන්න අතරේ ගියාත්මේ තිබ්බ සම්බන්ධතාවය බ්‍රේකප් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ආත්මේ ඔය දෙන්න නැවත වරක් හම්බෙලා තියෙනවා. ආයෙමත් ඒ දෙයම වෙයිද කියලා බලන්න. ඉතින් ඒ නිසා මට කියන්න පුළුවන් මේ පාර නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ක්‍රෂ් එක ඔයාව අතාරින්න පාරක් නැහැ. එහෙම නැත්නම් ඔයා එයා ගැන හිතනවා වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔය දෙන්න ඉදිරියට යනවා නම් යන්නේ එකට. මොකද මේ පාර ඔයාලා කීරවත් දෙන්නට දෙන්න අතාරින්න කැමති නැහැ. වර්තමානයේදී ඔයාගේ ක්‍රෂ් එක ඔයාට තරම් කැමැත්තක් පෙන්වන්න නැති වෙන්න පුළුවන්. ඉතින් මේකට හේතුව විදියට මම දකින්නේ මට ආපු කාඩ්ස් වල හැටියට ඔයාගේ ක්‍රෂ් එක හිතනවා වෙන්න පුළුවන් ඔයා ඇත්තටම එයාට ආදරය කරන්නේ නැහැ. ඔයා ඇත්තටම එයාට ආදරය කරන්නේ වෙන දේවල් ලබා ගන්න ඕන නිසා කියලායි එයා හිතන්නේ. ඉතින් සමහරවිට මේක ඔයාලගේ ඔයා සෝල්මේට්ලා නිසා ඔයාලගේ ගියාත්මේ වෙච්ච ඔයාලගේ බ්‍රේක්අප් එක නිසා සමහරට එයාට ඒ වේදනාව වෙන්න පුළුවන් දැනෙන්නේ ඔයාව රිජෙක්ට් කරනවා ඇත්තේ නිසා වෙන්න පුළුවන්. ඔයාට ඒ වගේ තත්ත්වයක් නම් උදා වෙලා තියෙන්නේ. ටැරෝ කාඩ්ස් ඔයාට කියනවා ඔයා අනිවාර්යෙන්ම මේ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනි කියලා. ඔයා යත් එක්ක කෙලින් ගිහලා මේ ගැන කතා කරන්න ඕනේ. ඔයා ඔයාගේ ක්‍රෂ් එක දිනා ගන්න ඕන. ඔයා අනිවාර්යෙන්ම මේ යත් එක්ක ගිහලා මේ ගැන කතා කරන්න ඕනේ. ඇත්තටම ඔයා ආදරේ ඒ මොනවටද කියලා එයාට කියලා දෙන්න. එහෙම කරේ නැත්තම් ඔයාගේ ක්‍රෂ් එකට ඔයා ඒ සම්බන්ධව තේරුම් කරලා දුන්නේ නැත්තම් ඔයාට chance එකක් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊයත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. එහෙම ගොඩනගා ගත්තොත්
සම්බන්ධයක් ගොඩනගා ගත්තත් ඒ සම්බන්ධතාවය අස්ථිරයි කියලා මට මෙතෙන්දි පෙන්නනවා. ඉතින් එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රශ්න කතා කරගන්න. මොකද ඔයාලට ලොකු බ්‍රයිට් ෆියුචර් එකක් තියෙන්නේ. ඔය දෙන්නට පුළුවන් වෙනවා ඉදිරියේදී මාරම හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න පවා මැරේජ් එකට යන්න පවා ඔයාලා සුදුසුයි කියලා මට මෙතෙන්දී ආවේ. ඒ නිසා මේ වගේ පොඩි පොඩි දේවල් ඔයාලා කතා බහ කරලා අනිවාර්යයෙන්ම විසඳ ගන්න කියලා මම මතක් කරන්න ඕනේ. ඔයා මේ විදියට කතා කරොත් තමයි ඔයාට යාගේ හිත දිනා ගන්න පුළුවන්. මොකද ඔයාගේ ක්‍රෂ් එක ඔයාගේ සෝල්මේට්. මේ ක්‍රෂ් එක ඔයාගේ සෝල්මේට් කියන එක මම මුලදී ඔයාට කිව්වා. ඉතින් එයා ඔයාව අනිවාර්යයෙන්ම තේරුම් ගන්නවා. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම එයා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න. එයාත් එක්ක ගිහලා කතා කරන්න. මම තව ඔරකල් කාඩ්ස් දෙකක් ගන්නවා. Obsession and Rise Up. මෙතනදී ඔයාට කියන්නේ ඔයාට ජයග්‍රහණය ලබා ගන්න ඕන නම් ඔයාට ඔය ක්‍රෂ් එකව දිනා ගන්න ඕනේ නම් ඔයා අනිවාර්යයෙන්ම ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ කියලා. ඔයාගේ හිතේ තමයි අතර තියෙන්නේ. ඔයාට තමයි තරහින් ඉන්න පුළුවන්. ඒ වගේ ඔයාට මේ තරංගෙන් දිනන්න නම් ඔයාට මෙතනින් rise up නැගී සිටින්න නම් ඔයාට ජයග්‍රහණයේ මාවත නැගී සිටින්න නම් ඔයා අනිවාර්යයෙන්ම ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. ඉතින් මේක තමයි අද මම ඔයාලට අරගෙන ආපු රීඩින් එක. මතක තියාගන්න මේක ජෙනරල් රීඩින් එකක් කියලා. මේකේ වීමේ නොවීමේ සම්භාවිතාවයකුත් තියෙනවා. ඔයා මේ රීඩින් එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.